හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් මොකද වෙන්නේ ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ ගේම් එකේ නම ඇවිල්ලා Last Exit. හරිද? ඉතින් අපිට chapter 2 ගහන්න තව ගොඩක් දවස් තියෙනවා. හරිද? අපි chapter 2 එකත් පුළුවන් වුණොත් ගහමු. දැන්ට ගහමු chapter 1 එක. ඉතින් නියම පළවෙනි වීඩියෝ එකෙන් මට ගොඩක් views ඇවිල්ලා තිබ්බ පළවෙනි වීඩියෝ එකේ හින්දා views ගන්න ඇති. අනිවාර්යෙන් කට්ටිය subscribe කරන්න. හරිද? අනිවාර්යෙන් like එකක් දාන්න. මොකද්ද බං ඉතින් like එකක් දාන්න බැරි නම් වැඩක් නැහැ. හරිද? like එකක් දාන්න බැරි නම් වැඩක් නැහැ. මේවා එකතු කරගෙන පැනලා යන්න තියෙන්නේ. හරිද? කතාව කියන්න අමතක වුණානේ. මෙන්න මේකේ මචං කතාව. හරිද? ඉතින් අපේ ගමේ පැත්තේ ගෙදර අතහැරලා දාපු ගෙදරක්. හරිද? ඉතින් ගමේ කට්ටිය කියන්න ගත්තා මේ ගෙදර අద్භූත සීන් එකක්. ඕක ඇහුණ ඉතින් මට මං ඉතින් ගියා බලන්න. ගමේ කට්ටිය කියපු විදිහට නම් මෙතන එක යකයි මේ කියන්නේ එක හොල්මනේ ඉන්න ඕන. ඒත් මෙතන හොල්මන් දෙන්නෙක් ඉන්න. හරිද? අහගන්නකො ඉතින් කතාව. දන්නේ නැද්ද වචන පටලැවෙනවා. ඒ ඇයි බං මම මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්න ගත්තාම වචන පටලැවෙන්නේ? සිරාවටයි. මට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මං ඒ ගෙදෙට්ට ගියා. හරිද? ඉතින් මට එකෙක් මේ පොල්ලෙන් ඔළුවට හැව්වා. හරිද? මොකද්ද බං යක්කු වෙලා පොල්ලෙන් ගහන්න ඊයකෝ. චාටර්. ඉතින් මේ ඌ මට පොල්ලෙන් ගැහුවා. ඒ පාර මං සිහිය නැති වෙලා ඉන්නකොට මං වැටලා හිටියේ ගෙදර. ඉතින් එතන ඉඳන් බඩු හොයාගෙන පැනලා යන්න තියෙන්නේ. හරිද? මෙතන එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. දෙන්න මම පෙන්නන්නම් කොහොම ඉන්න. කොහොම ඉන්න මම පෙන්නන්නම් දෙන්නවා. හරිද? එතකන් ඉන්න මම පෙන්නන්නම් දෙන්නවා. අනිවාර්ය ලයික් එකක් දාන්න. මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඒකත් බන්න බැරි නම් ඉතින් මොකුද බං උඹල වැඩක් තීද මං අහන්නේ. වැඩක් තීද? ඔය පොඩි ටච් එකක් දෙන්න තියෙන්නේ. ඒකම තමයි මට subscribe button එකටත් කියන්න තියෙන්නේ. හරිද? එහෙනම් චුට්ටක් ඉන්න. මේ ඩොලර්ස් හරි ඩොලර් සල්ලි. නියම. හරිද? ඉතින් අනිවාර්යෙන් subscribe කරමු ඈ. ලොකු ගේමක් ගහමු අපි ඈ. ලොකු ගේමක් ගහමු. මං හිතන්නේ මේක සාමාන්‍යයෙන් ගොඩක් ඔය ශ්‍රී ලංකාවේ හොරර් ගේමින් channel කරන කට්ටිය ඉන්නෝනේ. ඒකේ ගොඩක් කට්ටිය මේ ගේම් එක දාලා නැහැ. මං හිතන්නේ මං විතරයි මේ පළවෙනි වතාවට දාන්නේ ලංකාවේ මේ ගේම් එක. මං දන්න තරමින් මේ ගොඩක් දාලා තිබ්බ පිට රට අය ගොඩක් දාලා තිබ්බේ. මේ පිට රට අය තමයි මේක ගොඩක් දාලා තිබ්බේ. මේ තියෙන අපේ පැනලා යන දොර. මුලින් ඉන්නකෝ වට එක මාම කෙනෙක් මේ ඉන්නේ. අන්න ඌ හරිද? ඉතින් මචං බොක්ක මොකෝ වෙන්නේ? එන්න ළඟට. ඉතින් අනම්මන සද්ද ඇහෙනවා වටෙන් ඒව ගණන් ගන්න එපා. හරිද? ඔහොම තමයි යන්න හැරිලා යන ඊයා බයගුල්ලා. ඊයාකෝ. මේ ඉන්නේ අපේ අනිත් හොල්මන. මූ හිර වෙලා දන්නේ. දැන් ඉතින් වැඩ පෙන්නන්න ඔතන තියෙන සල්ලි ගන්න යන්න එපා. සමහර වෙලාවට කෙලවෙනවා. සමහර වෙලාවට හරියනවා. දැන් ගන්න යන්න එපා. දැන් කෙලවුණොත් ඉතින් ප්‍රශ්නේ. තව මිනිත්තු 3ක් තියෙනවා අපට. අපි අතන තියෙන මෙතන තියෙන පෙට්ටිය සුද්ධ කරගමු. හරිද? ඉතින් අනිවාර්යෙන් ගහලා බලන්න. තවත් සුපිරි හොරර් ගේම් එකක් මේක. ශ්‍රී ලංකාවේ YouTubers මං දන්න තරමින් දාලා නැහැ. මං තමයි පළවෙනි වතාවට දාන්නේ. ඉතින් අනිවාර්යෙන් කට්ටිය subscribe කරමු ඈ. මු ළඟටම ඇවිල්ලා මොනවාද ඔය? මේ මං ළඟ පුළුවන් වැඩක් කරන්න. ඊයා. මු සොම්බියෙක්ද හොල්මනෙක්ද යකෙක්ද කියලා හිතා ගන්න බෑ. ඒකයි මට අතරදී පටලැවුනේ. හරිද? කමන්නේ මොකක් හරි. කොහොම හරි පැනලා යන එකනේ මම වටින්නේ. ඔව්නේ ඒක තමයි. ඔව්නේ බං ඉතින්.
මේ මම්මුගේ පිටිපස්සෙම යන්න. පිටිපස්සෙම ගින් අහු වුණාම. සූපිරි. අපි මෙතන සුද්ධ කරගමු. නියමයි. අපි මෙතන සුද්ධ කරගමු. හරිද? අර වෙවිත් දන්නේ නැහැ. එන්න. මේ මොකද්ද මේ කාමරේ? අඩේ මං දැන් දැක්කේ මෙතන මේ පෙට්ටියක් තියෙයි කියලා. කලින් දැනගෙන හිටියේ නෑ. ඉතින් වටේ අනමන සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. හරිද? නියමයි ගහමු. සුපිරි. මං හිතන්නේ මං ඊළඟට ගෙන ඉන්න ගේම් එකත් ශ්‍රී ලංකාවේ කවුරුවත් දාලා නැහැ. මට 190ක් වගේ ශ්‍රී ලංකාවේ නම් කවුරුවත් දාලා නැහැ ඊළඟට ගෙන ඉන්න ගේම් එක. හරිද? මූ මෙතන මම දන්නෙත් නැහැ. අන්න එහෙම. කෝ යන්න. ගහන්න එපා. ඉතින් මම මෙතන ෆුල් සුද්දක් දාගෙන යන්න. එම් කැතයට කරන්න එපා ඉතින්. අඩෝ ඇයි බං මට මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්න ගත්තාම වචන පටලැවෙන්නේ? මට ඒක ලොකු ප්‍රශ්නයක්. දැවෙන ප්‍රශ්න අම්මට උඩු. අපි මේ පැත්තෙන් යා. වැඩ ඉවරනේ. මේක සුද්ධ කරගෙන මෙයා. අපිට පොඩි වෙලාවයි තියෙන්නේ. අපිට පොඩි වෙලාවයි තියෙන්නේ. යා. දැන් මම ඕතෙන් දුර්ගාවට යනකොට මට පැනලා යන ටයිම් එක හරි. ඉතින් මචං බොක්ක. එහෙනම් අපි පැන්න හරිද? පයින්න තරහ නැහැනේ. මේ තරහ නැහැනේ පයින්න. ඔය බලලා යන්න. ඔයගොල්ලෝ ඉතින් වැරදි විදිහට හිතන්නේ බෑ බලලා යන්නම් කිව්වම දන්නේ නැද්ද? මූ හොඳ එක. මූ ආතල්ලගේ චිල් එකේ ඉන්නවා. ඇතුළට වෙලා. එහෙනම් අපි පැන්න. ඔන්න එහෙනම් ඒ ගේම් ප්ලේ වීඩියෝ එකේ සුපිරි ගේම් එකක් ගෙන ආවා. ඉතින් ෆුල් ගේම් ප්ලේ එකක්. එහෙනම් මේකේ chapter 3 එකක් එන්න යන්න ළඟදිම. මං ඉස්සර මේ ගේම් එක ගහනකොට chapter 2 ඇවිල්ලා තිබ්බේ නැහැ. මට මතක හැටියට දැන් ඇවිල්ලා. එහෙනම් බොක්කිලා අපි ගියා. හරිද? අපි ගියා.